ආයුබෝවන් මගේ ඔරව් නෙචේ යාළුවෝ සියලුම දෙනාට. ඉතින් ඔන්න අද මේ තවත් ලස්සන සුන්දර පරිසරයක ඉඳලා ඔයාලගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන තමයි මම ඔයාලා ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ විශ්ව ආකර්ෂණ නීතිය හදාරන එහෙම නැත්නම් මේ ෆලෝ කරන අපිට තවත් අපේ තුළ ගොඩනගා ගන්න ඕනේ සහ අපේ තුළ අවදි කරගන්න ඕනේ තව එක්තරා දෙයක්. ඒක මේකෙදී අපි භාවිතා කරන තව අපේ වැඩ පහසු කරගන්න උපක්‍රමයක් ගැන තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එක හරහා ගේන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් මේ වෙනකොටත් ඔයාලා සමහර වෙලාවට මේක ගැන අහලා ඇති. හැබැයි මේක ගැන එච්චරම උනන්දුවක් දක්වලා නැතුව ඇති. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නම් අද මම මේ කියලා දෙන දේ ඒක හැමෝටම අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් දෙයක්. හැබැයි පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. මේ දේ කරගත්තොත් අපිට අපේ මේ හීන කරා මේ හඹා යන ගමනේදී අපේ මේ හැම දෙයක්ම අපිට පහසු කරගන්න අති විශාල පිටුවහලක් වෙනවා. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති මම මේ මොකක් ගැනද මෙච්චර මේ කතා කරන්න කියලා. ඉතින් ඔයාලා අහලත් ඇති මේ අපේ third eye එක. එහෙම නැත්නම් මේ අපිට තියෙන තුන්වෙනි ඇස කියන මේ ග්‍රන්ථයක්. ඒක අපේ ශරීරයේ පිහිටලා තියෙන අවයවයක්. ඉතින් මේ අවයවය මේ ග්‍රන්ථිය ක්‍රියාත්මක කරගත්තොත් මේ ආකර්ෂණ නීතියේදී අපිට අපේ මේ ගමන යන්න හරිම පහසුවක් වෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න මේ තුන්වෙනි ඇස එහෙම නැත්නම් මේ third eye එක අපි අවදි කරගන්නේ කොහොමද සහ මේ අවදි කරගෙන අපිට මේ ආකර්ෂණ නීතියේදී ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා කියන එක. තුන්වෙනි ඇහැ. එහෙම නැත්නම් මේකේ හරිම නම pineal gland එක. මේ pineal ග්‍රන්ථිය. කොහෙද පිහිටලා තියෙන්නේ? ඒක අපේ මේ මොළේ කොටස් දෙකකට බෙදෙනවා. වම් සහ දකුණු පැත්ත. එතකොට මේ අපේ වම් සහ දකුණු පැත්තේ මොළේ අතර මැද තමයි මෙන්න මේ pineal gland එක. එහෙම නැත්නම් මේ pineal ග්‍රන්ථිය හේවත් තුන්වෙනි ඇස මෙන්න මෙතන පිහිටලා තියෙන්නේ. ඉතින් මේකේ හරිම කුඩා ස්පටික තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ඒවා හරියට නිකන් අර පුංචි දියමන්ති වගේ කියලාත් කියනවා. මේ වගේ පොඩි කියන්නේ ස්පාර්ක් මේකේ පොඩි දිලිසෙන ගතියක් තියෙනවා. මේක ඇහැටවත් පේන්නේ නැති තරම පුංචි අංශ වලින් තමයි ඒකේ ඒ pineal gland එකේ ඒවා හැදිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක අවදි කරගන්න එක මේ තුන්වෙනි ඇස අවදි කරගන්න එකෙන් අපිට පුළුවන් අපි මේ හීන කරා යන මේ ගමනේ අපේ මේ සියලුම දේවල් අති සාර්ථක විදිහට law of attraction වලදී භාවිතා කරන්න. තුන්වෙනි විවර කරගැනීමේ අපිට තියෙන ප්‍රතිලාභයක් තමයි මේ විශ්ව ආකර්ෂණ නීතියේදී අපිට අති ප්‍රබලම විදිහට බලපාන මැනිෆෙස්ටේෂන් ක්‍රමයක් තමයි මේ විෂුවලයිසේෂන් කියන එක. ඒ කියන්නේ චිත්ත රූප මවන එක. ඉතින් මේ චිත්ත රූප ඒ කියන්නේ මේ ලෝකේ සියලුම නිර්මාණ මේ විෂුවලයිසේෂන් වල ප්‍රතිඵලයක්. ඒක මම නෙවෙයි කියන්නේ ඒක ඇල්බර්ට් අයින්ස්ටයින් තමයි කියලා තියෙන්නේ. මොකද මේ යුනිවර්ස් එකේ තියෙන වෙනස තමයි යුනිවර්ස් එකේ තියෙන ලෝ එක මේ විද්‍යාවත් එක්ක වෙනස් වෙන්නේ. විද්‍යාවේදී කියන්නේ ඔයා මට ඔප්පු කරලා පෙන්නන්න මම එතකොට පිළිගන්නම් කියලා. හැබැයි මේ යුනිවර්ස් ලෝ එකේදී තියෙන්නේ ඔයා මාව විශ්වාස කරන්න මම එතකොට ඒක ඔයාට ඔප්පු කරලා පෙන්නන්නම් කියන එක. ඉතින් මෙන්න මේ අපේ මේ අපිට දැනට මේ පියවි ඇහැට දකින්න තියෙන සියලුම නිර්මාණ මේ බිල්ඩින් එකක් පවා මේ හැම දෙයක්ම යම්කිසි කෙනෙක්ගේ හිතේ නිර්මාණය වෙච්ච චිත්ත රූපයක්.
ඒ චිත්‍ර රූප අපි දිගින් දිගටම මේක විෂුවලයිසේෂන් කරනකොට අවසාන ප්‍රතිඵලය අපිට මේ අපි ওই පියවිය හැට දකින්න දේවල් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විෂුවලයිසේෂන් එහෙම නැත්නම් මේ චිත්‍ර රූප මවන එකේදී මේ පීනල් ග්ලෑන්ඩ් එක ඕපන් කරලා තියාගන්න එක තරම් අති සාර්ථක විෂුවලයිසේෂන් එකක් කරන්න මේ පීනල් ග්ලෑන්ඩ් එක ඕපන් වෙන එක තරම් සාර්ථක ක්‍රමයක් මම නම් ඇත්තටම දකින්නේ නැහැ. මේ පීනල් ග්ලෑන්ඩ් එක එහෙම නැත්නම් මේ තුන්වෙනි ඇස විවර කරගන්න එක ඇත්තටම ගොඩක් වෙලාවට මේ පොඩි ළමයින්ට කරන්න ඉතාමත් පහසුයි කියලා තමයි දැනට හඳුන්වාගෙන තියෙන්නේ. කියන්නේ මෙතනදී මේ පීනල් ග්ලෑන්ඩ් එක ඕපන් කරන්න අපි මේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්න ඕනේ. ඉතින් පොඩි ළමයින්ගේ මනසවල් අපේ වගේ නෙවෙයිනේ, හරිම පිරිසිදුයි. ඉතින් එයාලගේ මේ මානසික ඒකාග්‍රතාවය එයාලට ඉක්මනටම පවත්වා ගන්න පුළුවන් වෙනවා. මොකද අපේ වගේ දුවන හිත් එයාලට නෑ, එක එක ප්‍රශ්න මතක් වෙන්නේ නැහැ. ඉතින් එයාලට පුළුවන් මේ මානසික ඒකාග්‍රතාවය ඉක්මනටම හදාගෙන මේ පීනල් ග්ලෑන්ඩ් එක ඉක්මනටම ඕපන් කරගන්න. ඉතින් මම යෝජනා කරනවා මේක නරඹන දරුවෝ ඉන්න දෙමව්පියෝ ඉන්නවනම් මෙන්න මේ වගේ එක අභ්‍යාස තියෙනවා. මේ පීනල් ග්ලෑන්ඩ් එක ඕපන් කරන්න එක අභ්‍යාස තියෙනවා. මේ අභ්‍යාස කරලා මේ දරුවන්ගේ පුළුවන් පුංචි කාලේ ඉඳලම මේ වගේ දේවල් වලට දරුවෝ යොමු කරලා එයාලගේ මේ වගේ දේවල් අපිට පුංචි කාලේ ඉඳලම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ විශ්වයත් එක්ක එයාලව පුංචි කාලේ ඉඳලම ගනුදෙනු කරන්න අපිට යොදවන්න පුළුවන් නම් අපිට ඇත්තටම එයාලගේ අනාගතය ගැනවත් කිසිම බයක් ඇති කරගන්න ඕනේ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේක තවත් දුරටත් තහවුරු කරගන්න මම මේකේ ඔයාලට රූප රාමු පෙළක් පෙන්වන්න. ඔයාලා ඒක බලලා මේ ගැන යම්කිසි අදහසක් ලබා ගන්න. He's wearing a grey jacket. His name is Boris, and he has one of Swamiji's Rudraksh Mala inside. And he's inside his shirt color is kind of like a bluish color with a greyish bluish collar. A little girl with remarkable gift. Be prepared to be amazed. Then the blue, then the yellow, then the like a donut. Wonderful. 2 years ago, I met 9-year-old Mayoga Mata. How are you? Good. Good. And she demonstrated an ability to read while blindfolded. Can you tell me what this word says? Love. Wow. Without the person telling us, okay, go ahead. So you check if it is aligned to the center, you are comfortable with it. Test all you want before you give me a go ahead. Yeah, go ahead. I mean, it's impossible. There's no way you could see. Okay, great. So now, why don't we start by giving us things to read, see, even your cell phones or any such thing is perfectly fine. Okay. It looks like something long with a barcode on it. Yeah, yep. The barcode is facing you. Do you want me to read it? That's fine. I can take it. Oh, and sure, read it. sure, yeah. Oh, it's a little lip balm which is called. Is this yours? Yeah. It's like Ladybug Jane. Yeah. I asked because Can you see the flavor? it's purple in color and says ultra moisturizing balm, luxury lip care. It's 100% natural and vegan, and I think the flavor is groovy grape. Amazing. People moving objects without touching them, like this guy. That's so weird. As he moves his head that way, the coconut's moving with him that way. That's so weird. Oh my god! We can read blindfolded. Yes, we can read blindfolded. We can. Sunny and Lucy are just two of the students who attend this special class in England and can now demonstrate remarkable abilities. I traveled to Essex, home to the United Kingdom's oldest recorded town, to a seemingly ordinary suburban neighborhood where Nicola Farmer teaches children to play games, Where's the grain? Point to the grain for me. Good girl. Well done. read books, Harry,
Can you read me a sentence from your book? Aliens love underpants. Fabulous. And write, all while blindfolded. Nicola, these kids are pretty amazing. They are friggin' amazing. They are super amazing. But as amazing as they are, really anybody can learn this, right? They can. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති මේ පීනල් ග්‍රෑන්ඩ් එක එහෙම නැත්නම් මේ තුන්වෙනි ඇහැ අපි අවදි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකෙදි අපි මානසික ඒකාග්‍රතාවය තමයි පවත්වා ගන්න ඕනේ කියලා මම ඔයාලට කලින් කිව්වා. මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්න අපිට කරන්න පුළුවන් පහසුම ක්‍රමය සහ තියෙන හොඳම ක්‍රමය තමයි භාවනාව. ඉතින් මේ භාවනා කරනකොට ඔයාලා හිත ගොඩාක් සංසුන් කරගන්න පුළුවන් වෙලාවක් තමයි මේකෙදි තෝරගන්න ඕනේ. එතකොට ඒකෙදි ගොඩක් වෙලාවට උදේ පාන්දර එහෙම නැත්නම් ඔයාලා රෑ නිින්දා ගන්නට කලින් මේ පරිසරය උනත් හරිම සංසුන් වෙන්න ඕනේ. ඉතින් මේකට තියෙනවා මේ ඔයාලට අහන්න පුළුවන් සබ්ලිමිනල් මේ ඒ සංඛ්‍යාතයට අදාළව හර්ට්ස් 580 මෙන්න මේ සංඛ්‍යාතයට අදාළව සබ්ලිමිනල් එකක් වුණත් අහන ගමන් ඔයාලට පුළුවන් මේ පීනල් ග්ලෑන්ඩ් එක ඕපන් කරගන්න. ඔයාලා ඒ සබ්ලිමිනල් එක අහන ගමන් මෙන්න මේ විදිහට හැමෙන් වැඩිය තද තෙරපුමක් නැතුව මෙන්න මේ විදිහට මෙතන තෙරපන ගමන් ඔයාලා ඒ සබ්ලිමිනල් වලට සවන් දෙන්න. ඉතින් දිගින් දිගටම ඔයාලා මේක කරනකොට ඔයාලට පුළුවන් ඔයාලට දැනෙයි ඔයාලගේ මේ S2 වහගත්තත් ඔයාලට මේ ලෝකය දකින්න පුළුවන් කියලා. ඉතින් මේ thinking power එක වැඩි දියුණු කරගන්න පාවිච්චි කරන සබ්ලිමිනල් එකක් අපේ Aura of Nature mobile app එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට ඒකත් අහන්න පුළුවන්. ඒක ඔයාලට අපේ subliminal affirmations කියන page එක open කරාම thinking power enhancement කියලා ඒ subliminal එක තියෙනවා. ඔයාලට ඒකත් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට දැනට iPhone පාවිච්චි කරන කට්ටියට මේ app එක දාගන්න බැහැනේ. ඉතින් ඒ කට්ටියට පුළුවන් YouTube එකේ hertz 520ට ගැලපෙන සංඛ්‍යාතයෙන් තියෙන subliminal අහලා ඔයාලගේ මේ third eye එක එහෙම නැත්නම් මේ pineal gland එක powerful කරගන්න. ඉතින් මේ පීනල් ග්ලෑන්ඩ් එක එහෙම නැත්නම් මේ තුන්වෙනි ඇහැ විවෘත කරගත්තාම අපේ ශරීරයෙන් මෙලටනින් කියන හෝමෝනය නිකුත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මෙලටනින් ශ්‍රාවය කරගන්න එක තමයි අපි මෙතනදී ඇත්තටම මේ third eye එක open කරලා කරගන්නේ. ඉතින් මේ මෙලටනින් අපේ මෙලටනින් හෝමෝනය අපෙන් ශ්‍රාවය වෙන්න පටන් ගත්තාම අපිට ලැබෙන ප්‍රධානම දේ තමයි අපිට අපේ ශරීරය සංසුන් කරවන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔය anxiety, depression ඔය වගේ තත්ත්වවලදී මෙන්න මේ මෙලටනින් කියන හෝමෝනය තමයි පිටින් ලබා දෙන්නේ. ඉතින් මෙතනදී මෙන්න මේ මෙලටනින් ශ්‍රාවය වෙන්න පටන් ගත්තාම අපිට පුළුවන් අපේ හිත හරිම සැහැල්ලු කරගෙන අපේ මනස හරිම නිදහස් කරගන්න. අන්න එහෙම වුණාම අපිට හොඳ සුව නින්දක් කියන්නේ අන්නේ සුව නින්දක් මේ මෙලටනින් හෝමෝනය නිසා ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මනස සංසුන් කරගන්න එකේ මේ සුව නින්දක් අපේ ලබා ගන්න එකේ තියෙන ප්‍රයෝජනය මේ ආකර්ෂණ නීතියේදී ඒ මනස සංසුන් කරගන්න එකේ තියෙන ප්‍රයෝජනය තමයි අපි මේ විෂුවලයිසේෂන් කරනකොට අපේ මනස සංසුන් වෙන තරමට අපිට අපේ විෂුවලයිසේෂන් එක හොඳින් කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ විෂුවලයිසේෂන් කරන එක තමයි මේ law of attraction වල තියෙන powerfulම method එක ක්‍රමය. ඉතින් එතනදී අපිට මේ මනස සංසුන් කරගන්න එකෙන් අපේ මේ චිත්ත රූපමවන එක හරිම පහසුවෙන් සහ අති සාර්ථක විදිහට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලත් උත්සාහ කරන්න මේ third eye එක. මේක අපිට මේ නොමිලේම ලැබිලා තියෙන දායාදයක්. ඉතින් මේ third eye එක open කරගෙන ඔයාලගේ මනස
සංසුන් කරගෙන මෙන්න මේ විෂුවලයිසේෂන් එක හරියටම කරන්න කරලා ඔයාලගේ මේ හීන ජය ගන්න. ඉතින් මේ මමත්වය ඒ කියන්නේ මේ මම කියන කෙනා ගැනම හිතන කෙනාටත් මේ ජීවිතේ ජය ගන්න බෑ. ඒ වගේම තමයි අනුන් ගැනම විතරක් හිතන කට්ටියටත් මේ ජීවිතය ඒ කියන්නේ මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න බෑ. ඉතින් මම ගැනත් අනුන් ගැනත් දෙකම හිතන කට්ටියට තමයි මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ වුණත් මුලින්ම තමන් ගැන හිතලා ඊගාවට ලෝකයාට ධර්මයේ දේශනා කරේ. ඉතින් මේ මමත්වය කියන්නේ ආත්මාර්ථය සහ පරාර්ථය මේ දෙකම අපේ ජීවිතවලට දාගෙන මෙන්න මේ මැදිහත් භාවයෙන් මෙන්න මේ ලෝකයේ දිහා මේ යථාර්ථය තේරුම් ගන්න එක තමයි ඇත්තටම මේ තුන්වෙනි ඇස කියන දේ. ඒ කියන්නේ මේ තුන්වෙනි ඇස විවෘත වුණාම අපිට ජීවිතය ගැන ලැබෙන අවබෝධය වෙන්නේ. ඉතින් මේ තුන්වෙනි ඇස විවෘත කරගන්න එකෙන් ඇත්තටම ඒ කියන්නේ ඔයාලගේ ජීවිතේට ගොඩක් ප්‍රතිලාභ හරිම වටින ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මගේ මේ Aura of Nature බලන මගේ යාළුවෝ හැමෝටම මම ආරාධනා කරනවා ඔයාලා මේ විදිහට උත්සාහ කරලා ඔයාලගේ තුන්වෙනි ඇහත් විවෘත කරගන්න. ඉතින් විවෘත කරගෙන ඔයාලගේ මේ හීන ජයගෙන ඔයාලගේ සැප පහසු ජීවිතය ඔයාලත් ගත කරන්න. ඉතින් තවත් වැදගත් මේ වගේම ජීවිතය ජය ගන්න පුළුවන් වැදගත් කරුණු ඇතුළත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා ගාවට එනකන් මේ වීඩියෝ එකෙන් මම ගිහින් එන්න. ඉතින් හැමදාමත් වගේ මගේ යාළුවන්ට ජයම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න.